ආයිබෝවන් ඉතිං අද අපි ඩෙසර්ට් වර්ග කේක් වර්ගවලට වගේම පාන් වලට ගාලා කන්න පුළුවන් රසම රස මිල අධික ක්‍රීම් චීස් අඩු මුදලකින් හදාගමු. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම අද නැවුම් කිරි ලීටර් 1.5කින් තමයි චීස් හදාගන්නේ. ඉස්සෙල්ලාම කිරි ටික භාජනයකට දාලා හොඳින් රත් කරගන්න ඕනි. ඊට පස්සේ මම ලෙමන් යුෂ මේස හැඳි 5-6ක් මේ වගේ එකතු කරගන්නවා. ලෙමන් වෙනුවට ඔයාට දෙහි උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් කලවම් කරලා පියනෙන් වහලා විනාඩි 5ක් වගේ තියනවා කිරි ටික කැටි ගහන්න. දැන් කිරි ටික කැටි ගහලා තියෙන්නේ. මේ බලන්නකෝ කිරි වතුරයි වෙන් වෙලා තියෙන විදිහ. ඊට පස්සේ මම වතුර ටික හොඳින් පෙරා ගන්නවා. සුදු රෙදි කොටසකට දාලා හොඳින් වතුර ටික ඉවත් කරගන්න පුළුවන්. වතුර ඉවත් කරගත්ත චීස් ටික මම බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. ලුණු තේ හැඳි භාගයක්, බටර් මේස හැඳි එකක් එකතු කරලා මම මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ වගේ ක්‍රීම් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඉතින් කිරි ලීටර් 1.5කින් මම ක්‍රීම් චීස් ග්‍රෑම් 334ක් වගේ හදාගත්තා. මේ ක්‍රීම් චීස් ගොඩක් මිල අධිකයි. මේක ඔයාට ශීතකරණයේ පහළ කොටසෙ තියලා දවස් 7ක් වගේ කල් තියාගන්න පුළුවන්. ඊටත් වඩා කල් තියාගන්න ඕන නම් ශීතකරණයේ ඉහළ කොටසෙ තියලා ෆ්‍රීස් කරලා ඊට වඩා කාලයක් තියාගන්න පුළුවන්. ෆ්‍රීස් එකෙන් අරන් කාමර උෂ්ණත්වයට ආවට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.